අයිබෝන් වල හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන අතර සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරන අතර මගේ channel එකට සහභාගී වෙච්ච ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි යන ආදරෙන් මම පිළිගන්නවා. ඒත් එක්ක මට හිතුණා මට අද මෙහෙම වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ කියලා. ගොඩක් වෙලාවලට අපේ ජීවිතවල අපිට දැන් වැරදි දේවල් සිද්ධ වෙනවනේ. වැරදි මොන හරි දෙයක් කරන්න ගියා නම් ඒක එක්කෝ කරගන්න බැරුව මොනවා හරි බාධාවක් වුණු නිසා මොනවා හරි දෙයක් වුණු නිසා ඒක කරගන්න බැරුණා කියන්නකෝ. එහෙම වුණාම ගොඩක් වෙලාවල් වලට අපි මනසින් කඩා වැටෙනවා. එතකොට ඒක තව කෙනෙකුට කිව්වොතින් එහෙම ගොඩක් වෙලාවල් වලට අපිට සුබවාදී විදිහට නෙවෙයි තව කෙනෙක්ගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ. ඒකට හේතුව තමයි ඒක අපි සමාජයේ හුරු වෙලා තියෙන විදිය. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම ඔයා එක්සෑම් එකක් කරලා ඒකෙන් ෆේල් වුණා නම් ඒක අපිට එච්චර හිතන්න දෙයක් නෙවෙයි. ෆේල් වෙච්චි නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. ජීවිතේ කොත්තනම හරි තැනකදී ෆේල් වෙච්ච කෙනෙක් අනිවාර්යෙන්ම ඉන්නවා. ඉතින් ෆේල් වෙනවා කියන එක අපි එච්චර හිතන්න දෙයක් නෙවෙයි. ෆේල් වෙන්නේ තව ඊට වඩා ශක්තිමත් වෙන්න. මොන හරි දෙයකින් ෆේල් වුණා නම් ඒ වැරද්ද ආපහු නොකරන්න ලොකු පාඩමක් එතනින් ඉගෙන ගන්නවා. ඉතින් ඒ විදිහට අපිට හිතලා වැරදුණු තැනක් තියෙනවා නම් ඒ වැරදුනේ හොඳටයි ඒ මොකද්ද මට ඉගෙන ගන්න තියෙන පාඩම කියලා අපි හිතුවොත් අපේ ජීවිතේ ගොඩාක් අපිට සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ රාත්‍රියක්.